දැනගන්න දෙයක් හංගලා තියෙනවා. හරිද? මම අංජනට කියනවා ඒක හොයාගෙන එන්න කියලා. හරි. මම අංජනට ඒක හොයාගන්න විදියකුත් කියනවා. ඒක මලක් වගේ මම කාඩ්බෝඩ් වලින් හදපු එකක්. මලක් වගේ කාඩ්බෝඩ් වලින් හදපු එකක්. හරිද? ඒකට මේක කෝඩ් එකක් දාලා තියෙන්නේ. අන්න අර පැත්තක හොයලා බලන්න ඒක අරන් එන්න බලන්න. හොයලා. බලමු අපි අංජන හොයලා අරන් එන්න කියලා. කියන්නේ කෙලෙ. අස්සක හංගලා තියෙන මං ඒ මල. හොඳට බැලුවොත් ඔයාලට හොයා ගන්න පුළුවන්. මේ පිළිම මොකද්ද? කල්කිරීම. මේකේ ශබ්දය කියනවා. මම ශබ්දයක් හංගලා තියෙන පන්තියේ දැන්. හරි. තනුජ ඔයාගෙන බලන්න. තනුජ මම ඒක අපේ පන්තියේ පොකට් එක හංගලා තියෙනවා. පොකට් කියන තැනක හංගලා තියෙනවා. ඒක හොයාගෙන බලන්න.
ගසේ කියනකොට කොම්බුවයි කොඩියයි තියෙනවා. කොහෙද පිල්ල? නෑ. අනික ඒක සේනේ. එතකොට මේ වගේ ශබ්දය මොකද්ද? ඕ ශබ්දය. මේක සේ. එතකොට ඒකේනවද අපිට ඒක ගන්න පුළුවන්ද? බෑ නේද? බෑ. මම පුතාලගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහනවා. බලන්න රෝස ගසේ මල් පිපිලා. කොහෙද මල් පිපිලා තියෙන්නේ? රෝස ගහේ. කොහෙද පුතේ මල් පිපිලා තියෙන්නේ රෝයි? රෝස ගහේ. බෝල බෝල පිණි වැටිලා. පිණි වැටිලා. පිණි කියන්නේ මොනවද පුතා? පින්න. පිණි වැටෙන්නේ කොහෙද? උදේට මේ ගස් වලින් පිණි වැටිලා තියෙනවා. වතුර බිඳු වගේ වැටිලා තියෙනවා. පොළවල දැකලා තියෙනවද ඔයාලා? ඒවා. ඒවට කියනවා පිණි. එහෙම මොන වගේද? බෝල බෝල වගේ. මොන වගේද? බෝල බෝල වගේ. දැන් ඒක මේ කවියේ පිණි මොන වගේ කියලාද කියන්නේ පුතේ? බෝල බෝල වගේ. පිණි බෝල බෝල වගේ කියලා කියනවා. දෝනි රෝස් මල් කඩලා. කවුද පුතේ රෝස් මල් කඩුවේ? දෝනි. දෝනි මොනවද කඩුවේ? රෝස් මල්. රිතෝ කවුද පුතා මේ රෝස් මල් කඩුවේ? දෝනි. දෝනි මොනවද කැඩුවේ? රෝස් මල්. ඊළඟට කෝච්චියට මල් දැම්මා. මල් දැම්මේ කොහෙටද? කෝච්චියට. කොයිද රෝහිත් මල් දැම්මේ? කෝච්චියට. හරි හෂිනි මල් දැම්මේ පුතා? කෝච්චියට. කෝච්චියට මල් දැම්මා. දැන් ඔන්න මම එක එක්කෙනාගෙන් ප්‍රශ්නයක් අහනවා. සෆාන් මල් පිපිලා තියෙන්නේ මොන ගහේද? රෝස ගහේ. පිපිලා තියෙන මල් මොනවද? රෝස මල්. රෝස ගහේ තමයි මල් පිපිලා තියෙන්නේ. හරි. ඉහන්ස. පිණි වැටිලා තියෙනව නේද? පිණි මොන වගේද? බෝල බෝල වගේ. පිණි මොන වගේද පුතේ? බෝල බෝල වගේ. මොන වගේද පිණි? බෝල බෝල වගේ. හරි. යස්ලු. රෝස මල් කැඩුවේ කවුද? දෝනි. කවුද පුතේ රෝස මල් කැඩුවේ? දෝනි. එතකොට මේ කඩපු මල් හෂිනී මේ කඩපු මල් දැම්මේ මොකේද? කෝච්චියට. මොකේද දැම්මේ? කෝච්චියට. හරි? හා. දැන් ඔන්න පුතාලට මම ඔය වගේම හැමෝටම මම මේ වගේ කවිය දීලා තියෙනවා. දීලා තියෙනව නේද? බලන්න කවිය තියෙනව නේද? කවිය ගන්න බලන්න. කවියයි රතු පාට පැන්සලකුයි. රතු පාට පැන්සල නැත්නම් විතර පුතා කැමති පාටක් ගන්න.
කෝච්චිය අපේ පින්තූර. මෙතනින් හොයාගෙන බලන්න තනුජ කාකුර. කාකුර හොයලා මෙතනින් අපි අලුයම් බලන්න කාකුර. මම තනුජ හොයාගත්තොත් මම තනුජට දරුවක් දෙනවා.
හෝ ස සෝ ව හෝ ඔය වගේ මොන ශබ්දෙට අකුරකට අර පිල්ලන්තුර ආවහම ඕ ශබ්දය තමයි